අයිබෝවන් මේ පණිවිඩයේ පුතේ 20යි 26 ඒ කියන්නේ මේ අවුරුද්දේ A level සිංහලෙන් අපේ ආදරණීය දරුවන්ට පුතේ ඔයා වෙනුවෙන් මම මාස 3න් සිංහල A කියලා වෙලා විශේෂ වැඩපිළිවෙල පටන් ගන්න ලෑස්ති වෙනවා. මේක තනිකරම සිලබස් එක මුල ඉඳන් අගට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර පන්තියක්. ඉතින් ඒ ගැනයි අද මම ඔයාලට මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්සල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකේදී නැත්නම් මේ සාකච්ඡාවේදී මම ඔයාලට කියන්න කැමතියි මම කවුද සහ මේ වැඩපිළිවෙල මොකක්ද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒකට ගිහිල්ලා බලමු. හරි. පළවෙනි කාරණා පුතේ මම කවුද කියන එක ඇත්තටම මම දන්න සහ නොදන්න පිරිසක් ඉන්නවා. දන්න අයට මම ගැන කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොදන්න අයගේ දැන ගැනීම සඳහා මම චුට්ටක් මම ගැන කියන්නම්. මගේ නම බණ්ඩාර වන්නිසිංහ. මම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිධාරියෙක්. ඒ වගේම ශාස්ත්‍රපති උපාධියත් මේ වෙනකොට කරන ගමන් ඉන්න ගුරුවරයෙක්. රජයේ ජාතික පාසලක සිංහල විෂය A level සිංහල උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම පුතේ අවුරුදු ගණනාවක් තිස්සේ උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරයෙක් විදිහට සම්බන්ධ වෙලා කටයුතු කරන අත්දැකීම් සහිත ගුරුවරයෙක්. හරි. මේ සියල්ලට වඩා මම උතුරු පළාතේ සහ ලංකාවේ බොහෝ පළාත්වල පුතේ සිංහල A level සිංහල කරන ළමයින්ට සිංහල A අරන් දුන්නු උපකාරක පන්ති ගුරුවරයෙක්. හරි. විශේෂයෙන්ම වවුනියාවේ පුතේ දෙමළ ළමයි. එයාට සිංහල වලට ඒකට යන්න ඊටාම කෙටි ක්‍රම උගන්වමින් නිර්මාණශීලීව ක්‍රම උගන්වමින් පාර කියපු ආදරණීය ගුරුවරයෙක්. හරි. ඒ නිසා මං ගැන වැඩිපුර කියන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට අපි විභාග පාස් වෙච්ච ළමයිගේ තොරතුරු වලින් මේක සනාථ කරගමු. හරි. ඒ සමහර ළමයි අපිට හම්බ වෙනම අවුරුදු 2කින් A level කරපු අය. අර ඔයාලා වගේ තව සමහර අය ඉන්නවා මාස 2කින් කරපු අය ඉන්නවා, මාස 6න් කරපු අය ඉන්නවා, විෂය වෙනස් කරපු අය ඉන්නවා. ඒ කොයි මට්ටමින් ආවත් අනිවාර්යයෙන්ම සිංහලවට ඒක කරන් දෙන එක වගකීම මම අරගන්නවා. ඒ නිසා එහෙම වගකීම් අරගෙන A level සිංහලවට ඒකත් දාලා මාස 2කින් කැම්පස් ගිය අයත්, මාස 6න් ගිය අයත් මගේ පන්තියේ ඉන්නවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඔයාලට වැදගත් වෙන්නේ මේකෙදී මම කියන කාරණාවට වැඩිය මොකක්ද මගේ මේ තියෙන වැඩපිළිවෙල තමයි. ඔයාලට වැදගත් වෙන්නේ අපි ඒ ගැන කතා බහ කරමු. මොකද්ද පුතේ ඇත්තටම මෙන්න මේ අපේ වැඩපිළිවෙල. අපි ගිහින් බලමු. අපේ වැඩපිළිවෙල මොකද්ද කියලා බලන්න. මෙන්න පුතේ අපේ වැඩපිළිවෙල. අපි පන්තිය කරන්නේ පුතේ සතියට දවස් 2යි. හරි. අපි ලයිව් ක්ලාස් එකක් විදිහට කරන්නේ සතියේ දවස් 2යි. ඒ තමයි සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙකේ. ඊට පස්සේ හරි මම මේ කියලා ඉන්නම් පුතේ සතියේ දවස් 2යි කරන්නේ. එතකොට මාසෙට දින 8යි. මාස 3ටම දැන් අපි ජුලි වෙද්දි මේක නවත්තන්න ඕනේ. එතකොට මාස 3ටම පුතේ කරන්න වෙන්නේ දවස් 24යි. මම මේ කියන්නේ ලයිව් ක්ලාස්. හරි. දවස් 24ක් මම ඔයත් එක්ක මේ වැඩේ ලයිව් විදිහට කරයි යනවා. ඒකෙදී ඔයාට බැරි ප්‍රශ්න අහන්න පුළුවන්, මාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, chat කරන්න පුළුවන්. ඉතින් නොදන්න හැමදේම ඒ වෙලාවෙ ඉගෙනගෙන ඒ වෙලාවෙම රජයේ පේපර් කරලා අත්දැකීමක් අරගෙන තා විශිෂ්ට මට්ටමට ඔයාට මේක ජයග්‍රහණය කරන්න මම උදව් කරනවා. හරි? එහෙනම් මාසෙට පුතේ දවස් අපි 4යි පන්ති කරන්නේ ලයිව් ක්ලාස්. එතකොට මාස 3ටම කරන්නේ පුතේ අපි දවස් කීයද? 24යි. right. මෙන්න අපේ ලයිව් ක්ලාස් තියෙන විදිහ මේ කියන්නේ හොඳට බලන්න පුතේ සෙනසුරාදා රෑ 7:30 ඉඳන් 12 වෙනකන් ලයිව් ක්ලාස් එක තියෙනවා. ඔයා සමහරලාට සෙනසුරාදා අමතර පන්තිකට සම්බන්ධ වෙලා රෑ වෙලා ගෙදර ඉන්න පුළුවන් නේ. ඉතින් ගැටලුවක් නැහැ. හරියටම 7:00 වෙද්දී අපේ පන්තියේ වාඩි වෙන්න මේ Zoom පන්තියේ. ඊට පස්සේ රෑ 12 වෙනකන් අපේ පන්තියේ දිගින් දිගටම තියෙනවා. ඉතින් ඔයාලට මේකෙදි පොඩි වෙලාවක් ඉන්ටර්වල් එකකම හම්බ වෙනවා. හැබැයි අපි පුතේ ඊටාම කෙටි කාලයක් තියෙන නිසා ඔය පැය ගානම එක දිගටම වැඩ කරන්න උත්සාහ කරනවා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. පුතේ අපි ව්‍යාකරණ රෑ 7:30 ඉඳන් 9:30 වෙනකන් සාකච්ඡා කරනවා. මේකෙදි මොකද්ද අපි සාකච්ඡා කරන්නේ? මේකෙදි පුතේ අපි කරන්නේ ඔය ව්‍යාකරණ සියලුම කොටස්. දැන් උදාහරණයක් ගන්නකෝ අක්ෂරමාලාව කියන එක. ඒක ඔයාලට ෂෝට් නෝට් එකක් මම දෙනවා. ඒක තමයි සාකච්ඡා කරන්නේ සෙනසුරාදා රෑ 7:00 ඉඳන් 9:00 වෙනකම්. හරි. ඒක සාකච්ඡා කරගෙන පුතේ මේ මුළු පාඩමේම හරය නැත්නම් ඒකේ අරටුව ඔය ෂෝට් නෝට් එකේ තියෙනවා. හරි. එතකොට ඔයාට ඒක ගැන ඒ පාඩම ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. හරි.
ඊට පස්සේ අපි මේ කතා කරපු තේ ෂෝට් නෝට් එකම අපි නැවත සාකච්ඡා කරනවා පුතේ එතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා. අපි ඒක පුතේ නැවත සාකච්ඡා කරනවා රෑ 10 ඉඳන් 11 වෙනකම්. හරි? 7:00 ඉඳන් 9:00 මේක සාකච්ඡා කරලා ඊට පස්සේ පුතේ ඔයාලට පොඩි ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න පත්‍රය කරන්න වැරදිලා නැහැ මෙතන හරි. පුතේ ප්‍රශ්න පත්‍රය කරන්න ඔයාලට ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. 9:00 ඉඳන් 10 වෙනකම් පැය භාගයක්. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රය කරාට පස්සේ පුතේ අපි ඒක සාකච්ඡා කරනවා රෑ 10 ඉඳන් 11 වෙනකම්. දැන් ඔයා බලයි මොන ප්‍රශ්න පත්‍රයද අපි සාකච්ඡා කරන්නේ. පුතේ අක්ෂර මාලාව ගත්තොත් අපි ඒකේ ෂෝට් නෝට් එක සාකච්ඡා කරනවානේ. ෂෝට් නෝට් එක සාකච්ඡා කරලා පස්සේ 2011 ඉඳන් 2025 වෙනකම් අහලා තියෙන පුතේ රජයේ සියලුම ප්‍රශ්න පත්‍රවල තියෙන අක්ෂර මාලාව සම්බන්ධ ප්‍රශ්න ඒ වගේම පුතේ මේ පළාත් ප්‍රශ්න පත්‍ර තියෙනා වූ අක්ෂර මාලාව සම්බන්ධ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා ඔය කියන පැය ඇතුළත. හරි? ඒ කියන්නේ 10 ඉඳන් පුතේ 11 වෙනකම් අපි කරන්නේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඒකෙදි ඔයාට මෙන්න මේ වගේ පුතේ MCQ 500ක පොතක් හම්බ වෙනවා. මේක ඔයා මිලදී ගන්න ඕන. හරි? එතකොට මේ පොත ඔයා අරගත්තට පස්සේ මේක උත්තරත් එක තියෙනවා. ඒ වුණාට අපි මේ මුළු පොතම සාකච්ඡා කරන පුතේ මේකේ සියලුම ව්‍යාකරණ MCQ වලට අදාළ සියලු ව්‍යාකරණ මේකේ තියෙනවා. පහුගිය විභාගවල ප්‍රශ්න පත්‍ර ඒ වගේම පළාත් ප්‍රශ්න ඔක්කොම ටික මෙන්න මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා අපි මේව තමයි සාකච්ඡා කරන්නේ මෙන්න මේ පැය ඇතුළත. ඊට පස්සේ පුතේ 11ට ව්‍යාකරණ ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ 11 ඉඳන් 12 වෙනකම් පුතේ නූතන පද්‍ය රසාස්වාදයක් සාකච්ඡා කරනවා. සමහර වෙලාවට අපි ඒක ලියන එකත් කරනවා. එතකොට සෙන්සුරාදා පුතේ ලයිව් පන්තිය ඔන්නෝම අවසන් වෙනවා. අපි ඊට පස්සේ යන් ඉරිදා බලන්න. ඉරිදා පුතේ අපි කරන්නේ ඉරිදා රෑ 10 ඉඳන් 12 වෙනකම් පන්ති තියෙනවා. පැය දෙකයි තියෙන්නේ. මේකත් ලයිව් ක්ලාස් එකක්. මේකදී අපි කරන්නේ පුතේ මෙන්න මේ කාරණා ටික. මොකක්ද අපි කරන්නේ? එදාට පුතේ අපි සාහිත්‍ය අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. මෙන්න මේ වගේ අනුමාන ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාස 3ටම. හරි? මාසයකට 4 ගානේ පේපර් අපි 12ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාස 3 ඉවර වෙනකොට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි? මේක තනිකර ලයිව් ක්ලාස් මේ කතා කරන්නේ ඡේද අභ්‍යාස, අවස්ථා සම්බන්ධයේ විචාර ප්‍රශ්න ඒ ඔක්කොම ටික සාකච්ඡා කරන ඔන්න ඔය ඉරිදා කියන දවසේදී. හරි. ඊට පස්සේ පුතේ වැදගත්ම කාරණාව තමයි දැන් මේ පන්තියේ සමහර අය ඉන්නවා සහ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන ඉන්න පුතේ මේ සමහර අය අර දක්ෂම අය ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය ඉන්න පුළුවන් පුතේ මේ විෂය ගැන චුට්ටක්වත් දන්නේ නැති අය. හරි? ඒ නිසා දැන් අර ඔය දවස් 24න් කරන එක ඇත්තටම ඇති අර විෂය ගැන දන්න දක්ෂ ළමයෙක්ට. හැබැයි මේ සිංහල ඉගෙන ගත්තේ නැති අය මේක ඉන්න පුළුවන්. සමහර දෙවෙනි පාර කරන ඉන්න පුළුවන්. මේ විෂය පාවිච්චි අය ඉන්න පුළුවන්. මේකේ මුල ගැන අග ගැන මැද ගැන දන්නේ නැති පිරිසක් ඉන්න පුළුවන්. අන්න ඒ නිසා පුතේ අපිට සිද්ධ වෙනවා මේ සබ්ජෙක්ට් එක හරියටම උගන්වන්න. මේ මාස 3 උපරිම කැපවීමක් දරලා වෙලා මේක හරියටම ඔයාලට උගන්වන්න වෙනවා. ඒ නිසා නොදන්න අයගේ දැන ගැනීම සඳහා දන්න අයගේ දැනුම වර්ධනය කිරීම සඳහා පුතේ අපි සතියේ අනෙක් දවස් 5ෙත් රෙකෝඩින් ක්ලාස් තියෙනවා. හරි? ඔයාලට මම රෙකෝඩින් එක වෙනවා. ඊට පස්සේ ඔයා ඒක බලන්න ඕනේ. මොනවද මං එවන්නේ? බලන්න පුතේ සඳුදා දවසේදී පුතේ සඳ ඔයාට නූතන පද්‍ය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම ලංකාරය, බැද්දේගම සහ ප්‍රේමතෝ කියන මේ පුතේ විචාර ප්‍රශ්න එක ගානේ සාකච්ඡා කරපු පැය දෙකමාරක පුතේ රෙකෝඩින් එකක් ඔයාට දෙනවා. හරි? ඒකෙදි ඔයා පුතේ මෙන්න මේ විචාර පොත අරගන්න අවශ්‍යයි. හරි? මේ විචාර පොතයි අර මං කලින් පෙන්නපු MCQ 500 මේ පොත් දෙකම පුතේ රුපියල් 1900ක් වෙනවා. ඉතින් ඔයාලට මේක අරගන්න වෙන නැත්නම් මේක කරන්න අමාරුයි. මේකේ පුතේ විචාර 20කට අධික සංඛ්‍යාවක් මේ පොතේ තියෙනවා. රසාස්මාද 15කට අධික සංඛ්‍යාව මේකේ ඇති. ඉතින් ඒ නිසා ඔයාලට මේකත් අරගන්න අවශ්‍යයි.
මේ අපි සාකච්ඡා කරන සමහර ਵਿਚාර තියෙන්නේ මෙන්න මේ පොතේ. හරි? එතකොට පුතේ මෙන්න මේ දෙකට අමතරව ඔයාට නූතන පද්‍ය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම ලංකාරය, බැද්දේගම සහ පේමතුවට පුතේ තව ටියුට් 5ක් හම්බ වෙනවා. ඒ වගේ විචාර ප්‍රශ්න 20කට ආසන්න ගණනක් තියෙනවා. ඉතින් මේ සියල්ලම සාකච්ඡා කරන්නේ මෙන්න මේ සඳුදා දවසේ රෙකෝඩින් ක්ලාස් එකේදී. හරි? ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ එවන ටියුට් එක සහ ඊට පස්සේ වීඩියෝ ටික බලලා වෙලා අදහසක් ගන්න. ඔයාලට ඇත්තට මේක කරගන්න පුළුවන්. හරි? ඊට අමතරව පුතේ අපි අඟහරුවාදා දවසේදී මොකද්ද කරන්න කියලා බැලුවොත් එහෙම අපි අඟහරුවාදා දවසේ පුතේ කරන්නේ මේ ව්‍යාකරණ දෙවෙනි පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නය. ඔයා දන්නවා ඉතින් මේක දන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා, කලබල වෙන්න එපා. මේක ලේසි ප්‍රශ්නයක්. අපි ඒක සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් තව ටියුට් එකක් ඔයාට දෙනවා. ඒ වගේම පුතේ 8 වෙනි ප්‍රශ්නය කෙටි සටහන් ලිවීම මේකත් අපි සාකච්ඡා කරන්නේ අඟහරුවාදා දවසේදී. ඊට පස්සේ රචනාව අවබෝධයේ සාරාංශකරණය මෙන්න මේවා සාකච්ඡා කරන්න පුතේ අපි අඟහරුවාදා දවසේ තමයි කතා කරන්නේ. හරි? ඉතින් ওই ටික අපි සාකච්ඡා කරනවා. එතකොට ව්‍යාකරණ කොටසක් අඟහරුවාදා දවසේදී. ඊළඟ පුතේ බදාදා අපි උදේ ඉඳන් ඔයාට නැත්නම් උදේ වරුවේ හරි දවල් හරි කමන්නේ මම පේපර් එක ඔයාට උදේට දානවා. ව්‍යාකරණ ෆුල් පේපර් එකක් ඔයාට දානවා. හරි? MCQ ඒ වගේම දෙවෙනි කොටස ඔක්කොම තියෙන පේපර් එකක් දානවා. අපි ඒක බදාදා රැයට සාකච්ඡා කරන පුතේ විශේෂයෙන්ම 2011 ඉඳන් 2025 දක්වා සියලුම පේපර් සාකච්ඡා කරනවා. හැබැයි 2011 ඉඳන් පුතේ 2018 දක්වා සාකච්ඡා කරන්නේ MCQ ටික හා ඊට පස්සේ ව්‍යාකරණ දෙවෙනි පත්‍රයේ 4 වෙනි කොටස සාරාංශය ආදී පමණයි. මොකද සියලුම මේවා අපිට අලුත් සිලබස් එකට අදාළ වෙන්නේ නැහැ. අලුත් සිලබස් එක පටන් ගන්න 2019 ඉඳන්. ඒ නිසා 2019 ඉඳන් MCQ දෙවෙනි පත්‍රයත් අපි සාකච්ඡා කරගෙන යනවා. හරි ඒ නිසා මේක සම්පූර්ණ පේපර් එකක් ලියන එකක්. ඔයාට ඔයාගේ දැනුම කොච්චරද, ඔයාට ඔයාගේ ව්‍යාකරණ ගැන අවබෝධය කොච්චරද කියන මේකෙන් දැනගන්න පුළුවන්. දැන් ඔන්න සිංහල සමහරට ඉගෙනගෙන නැති අලුතින්ම මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයෙක්ට එක්කෝ ව්‍යාකරණ අවුල් ගිය ළමයෙක් හිතෙනවා. ඉතින් මට බෑනේ මේ MCQ පේපර් එක ඊට පස්සේ ව්‍යාකරණ දෙවෙනි පත්‍රය ඔක්කොම ලියා ගන්න බෑනේ. පුතේ ඔයා මේක නිකන් කරන්න. නිකන් කරලා අනිවාර්යයෙන් මේක සාකච්ඡා කරන වීඩියෝ එක බලන්න. ඔයා ඊට පස්සේ ව්‍යාකරණ ඉගෙන ගත්තට පස්සේ අවසානයේ පුතේ ඔයා නැවත මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාට මේකේ අදහසක් ගන්න පුළුවන්. දැන්ටමත් ව්‍යාකරණ යම් මට්ටමක් හරි දන්න කෙනෙක් කියනවා පුතේ අනිවාර්යයෙන් මේක කරන්න. කරන ගමන් ඊට පස්සේ රැට මේකේ උත්තර පත්‍රයත් එක්ක කරන වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න. හරිද? ඊට පස්සේ අපි බ්‍රහස්පතින්ද පුතේ මොකද්ද කරන්නේ? මෙන්න මේ පුරාතන ගද්දී ඡේද අභ්‍යාස. මේක රෙකෝඩින් එකක්. මේ එතකොට පුතේ මේකදී ඔයාට ඡේද අභ්‍යාස තියෙන ටියුට් එකක් දෙනවා. සහ අවස්ථා සම්බන්ධ ටියුට් එකක් දෙනවා. ඒ දෙකම ඔයා කරන්න ඕනේ. ඊට පස්සේ ඡේද අභ්‍යාස ඒ ටියුට් එකයි අවස්ථා සම්බන්ධ ටියුට් එකේ අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන බ්‍රහස්පතින්ද දවසේදී. සිකුරාදා මොකද්ද කරන්නේ? පුතේ සිකුරාදා දැන් අපි සෙනසුරාදා ව්‍යාකරණ ෂෝට් නෝට් වල ඉන්නේ පාඩම කරන්නේ. එතකොට සිකුරාදා පුතේ අපි සම්පූර්ණ පාඩම තියෙන වීඩියෝ එකක් ඔයාලට දානවා. දැන් මෙහෙම හිතන්නකෝ. අක්ෂර වින්‍යාසය ෂෝට් නෝට් එක සෙනසුරාදා කරනවා නම් සිකුරාදා ඔයාට අක්ෂර වින්‍යාසය ගැන සම්පූර්ණ පාඩමක් තියෙන ව්‍යාකරණ පාඩම ඔයාලට දානවා. එතකොට ඔයාට හැකියාව තියෙනවා පුතේ අර කියන ව්‍යාකරණ පාඩම ඔයාට කලින් දවසේ බලලා සෙනසුරාදා නැවත අර ෂෝට් නෝට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඊට පස්සේ අපි එදා රැයට කරන පේපර් එක සාර්ථකව කරන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ නිසා සියලු ව්‍යාකරණ පාඩම් වල සම්පූර්ණ වීඩියෝ ටික ඔයාට දානවා කවද්ද? මෙන්න මේ සිකුරාදා කියන දවසේදී. ඒ නිසා ලංකාවේ වෙන කිසිම පන්තියක නොකරන තරම් අප්‍රමාණ වැඩ ගොඩක් මේ දවස් 90ක් නැති වෙයි අපිට පුතේ මාස 3 ඇතුලේ අපි කොහොම හරි කරනවා. ඒ නිසා මේකේ හැම දවසක්ම වැදගත්. ඔයාලට පේපර් ලියන්න තියෙනවා. ඔයාට ඒ සාකච්ඡා කරන වීඩියෝ බලන්න තියෙනවා. ඔයා කොයි මට්ටමේ හිටියත් අනිවාර්යෙන් පුතේ ඒ මට්ටමට යන්න මේ ක්ලාස් එකේ අනිවාර්යෙන් පාර කියනවා. පාර එක දවසක් සම්බන්ධ වුණොත් තේරෙයි අපි කොච්චර වැඩ ගොඩක් මේ පන්ති කරනවාද කියලා.
ඉතින් ඒ නිසා පල්ලෙහා මට්ටමින් ආවත් මේ ක්ලාස් ඉවර වෙද්දී අපි අපේ උපරිම මට්ටමට ගිහිලා තියෙයි. හේතුව සියලු පහුගිය පේපර් සාකච්ඡා කරලා, අනුමාන පේපර් සාකච්ඡා කරලා, අනුමාන රචනා, අනුමාන කෙටිසටහන් මේ සියල්ලම සාකච්ඡා කළා. ඔයාලට සිංහල වල තියෙන බය සම්පූර්ණයෙන් පුතේ මේ පන්තියෙන් නැති කරනවා. මේ අපේ අවසන් කාරණාව. මේකත් නල්ලා වීඩියෝ එක නවත්තන්න. පුතේ අපේ පන්ති ගාස්තුව කීයද? හරි. දැන් ඇත්තටම මේක පන්ති කරද්දී මේවයි ගාණක් ඇත්තටම ගැලපෙන්නේ නැහැ. අඩුම 3000ක්වත් මේ පන්තිට ගන්න ඕන. මොකද පුතේ මාසයේ දවස් 30ම අපි වැඩනේ. හරි. ඉතින් ඔයා වෙනුවෙන් මම අප්‍රමාණ කැපකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා ඒ ගාන තමයි ගන්න වෙන්නේ. නමුත් පුතේ මම එහෙම කරන්නේ ආර්ථික දුෂ්කරතා තියෙන ළමයි ඉන්නවා. තවත් සිංහල පන්තිවලට යන ළමයි ඉන්නවා. ඒ නිසා ඔය හැමෝම ගැන හිතලා පුතේ මම රුපියල් 1000ක මුදලක් විතරයි මේ පන්තිට ඔයාගෙන් අය කරන්නේ. ඒ වගේම මෙන්න මේ පොත් දෙක පුතේ ඔබ සල්ලි ගෙවලා අරගන්න අවශ්‍යයි. හරි? මේක මම නිකන් දෙන්න හැකියාවක් නැහැ ඔයාට. ඒ වගේම මම ඔයාට එවන සියලු ව්‍යාකරණ PDF කරලා එවන සියල්ල පුතේ ඔයා අරගන්න අවශ්‍යයි. ඉතින් ඔයාට මාසයකට මේ පොත් දෙක හැරෙනකොට මාසයකට ඔයාට 1500ක් 1800ක් විතර ගාණක් කියයි. හරි? මම කියන්නේ මේ ඔක්කොම ටික. ඉතින් එහෙමනම් කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් අපේ මේ සිංහල පන්තියේ මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙන්න කැමති මාස 3න් ඒකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් පුතේ ඔයාට මේ පන්ති අනිවාර්යෙන් ගැලපෙනවා. යාළුවන්ටත් කියන්න. ඉතින් ඔයාගේ විස්තරය 071 99 54 816ට එවන්න. දන්න කියන හැමෝටම කියන්න පුතේ අනිවාර්යයෙන්ම නිසක වශයෙන් මේ වැඩ පිළිවෙලත් එක්ක ඉන්නවා කියලා කියනවාට ඒකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම විශ්වාසයෙන් කියනවා ඒකට අරගෙන යනවා. එහෙමනම් 2026 A-level සිංහල ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක ඔයා අනිවාර්යයෙන්ම අදම සම්බන්ධ වෙන්න.